ඉඟුරු සුදුරුනුයි ඉතුරු වෙච්ච අර ද්‍රව්‍ය ටික දානවා මේ රම්පේ සේර කරපිංචා ඊට පස්සේ ගෝරක් ඔයාලට පේනවා ඇති මේක මේ හොඳට කලවම් කරාම මේ හොඳ පාටක් තියෙනවා ඒ වගේම සුවඳත් ඒ වගේම තියෙනවා කහ ටිකක් දානවා අපි බලමු අපේ චිකන් කරිය බලමු හොඳට තියෙනවා මේක පාටක් තියෙනවා සුවඳත් එහෙමයි මේක මේ මම හැදුවේ පාන් කන්න ඔයාලට පුළුවන් මේක මේ හොදියක තව ටිකක් හින්දන්න පුළුවන් මේ ගානට ගන්නත් පුළුවන් මේක විනාඩි 10ක් විතර තැම්බුණා දැන්